ඉතින් වෙල්කම් කියලා පිළිගන්නවා ගයිස් ඔයාලා මගේ channel එකට. ඉතින් මම අදත් ගෙනාවේ ඔයාලට සුපිරි offers ටිකක්. එතකොට මේකේ මම සම්පූර්ණයෙන්ම දරාස් එකේ ක්‍රිස්මස් එකට දෙන offers ගැනයි අලි එක්ස්ප්‍රස් එකේ ක්‍රිස්මස් එකට දෙන offers ගැනයි අලිබාබා එකේ ක්‍රිස්මස් එකට දෙන offers ගැනයි සම්පූර්ණයෙන්ම කතා කරනවා. මේ වීඩියෝ එක ඉවරනකම් හිටියොත් ඔයාලට අලි එක්ස්ප්‍රස් එකේ නම් ඔයාලා දන්නවා කලින් 300 බ්‍රෑන්ඩ් වගේ items ගෙන්න ගන්න. දරාස් එකෙත් ඒ වගේ රුපියල් 400 500 වගේ වටිනා items ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අලිබාබා එකේ නම් ලොකුවට සේල් එකක් දීලා නැහැ. හැබැයි අලිබාබා එකේ තව බලමු මොනවද ක්‍රිස්මස් එකට දීලා තියෙන අපිට offers කියලා. ඉතින් අපි මුලින්ම බලමු දරාස් එකේ මොනවද අපිට දීලා තියෙන offers කියලා. ඉතින් දරස්ලාගේ හෝම් පේජ් එකට ආවම මෙන්න මේ වගේ එකක් ඔයාලට පෙන්නනවා. ඉතින් ඔයාලට මෙන්න මෙතන පේනවා ජිංගල් සේල් කියලා එකක් තියෙනවා දරස්ලාගේ. ඉතින් අපි පොඩ්ඩක් යටට මෙතන ස්ක්‍රෝල් කරලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙතන ෆ්ලෑෂ් සේල් කියලා තියෙනවා. මෙතන නම් පොඩ්ඩක් items ටිකක් අඩුයි. ඔයාලට පේනවා මෙන්න මේ SSD එකක් එහෙම රුපියල් 178ක මේ දීලා තියෙන offer එකක්. එතකොට 2900යි. මෙන්න මේක රුපියල් 599ක් ගයිස් වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ මවුස් එක 599කින් ඒ ගානටත් ඒක හෙනටම වටිනවා. ඉතින් මේ විදිහට පොඩ්ඩක් ලෝඩ් වෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ තියෙන්නේ එන්නේ කීබෝඩ් එක ඔයාලට වෙනවා හොඳ කීබෝඩ් එකක්. මේක කඩේ ගන්නවා නම් නෝමල් මේකේ දරස් එකේ ගන්නවා නම් රුපියල් 1300ක් විතර වෙනවා. දැන් මේක 599ට දීලා දෙනවා. ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් කට්ටිය ගෙනල්ලා තියෙන මේ ඔයාලට පේනවා ගොඩක් කට්ටිය හොඳ රිවිව්ස් දාලා දෙනවා. මාත් හිතන්නේ මේක හොඳ මවුස් එකක් වෙන්න ඇති. ඉතින් එතෙන්ට ගියාම දරාසගේ ෆ්ලෑෂ් සේල් කියන එකේ මෙන්න මේ විදිහට ගොඩක් අයිටම්ස් තියෙනවා. ඔයාලට මෙන්න බලා ගන්න පුළුවන්. ෆෝන් එකක් රුපියල් 10000ට දෙනවා. මේ ෆෝන් එකත් මම දැක්කා YouTubersලා ගොඩක් රිවිව් කරලා දෙනවා. මේකත් අවුලක් නෑ රුපියල් 10000ට. දැන් බටන් ෆෝනුත් ගණන් කාලේ මෙන්න මේ වගේ රුපියල් 10000ට ගොඩක්ම වටිනවා. ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙතන කැටගරි වලට ගියාම අපිට බලා ගන්න පුළුවන් ගොඩක් අයිටම්ස් තියෙනවා. එතකොට මේ තව එකක් දැක්කම මෙතන ගේමින් අයිටම් වල මෙන්න මේ කීබෝඩ් එක රුපියල් 10000ක් දෙන සෝරි මේ කේසින් එක රුපියල් 10000ක් විතර එනවා. මේ කේසින් එක මේකේ 7800ට දීලා තියෙනවා. ඒ වගේ ගොඩක් ඔෆර්ස් තියෙනවා. ඉතින් අපි යන්නේ ජංගල් සේල් කියන එක ඇතුළට. ඉතින් මෙන්න මේ ජිංගල් සේල් කියන එක ඇතුළට ගියාට පස්සේ රුපියල් 80 ඉඳන් වවුචර් කියන්නේ මිලියන 80ක වවුචර් තියෙනවා. ෆ්‍රී ඩිලිවරි 185ක් ඔෆර් එකක් දෙනවා. ඒ කියන්නේ ඕනිම අයිටම් එකකින් 185ක් ඔෆර් එකක් දෙනවා. ඉතින් ඔයාලට මෙන්න මෙතෙන් ඊට පස්සේ මෙන්න මේ ජිංගල් සේල් එකකින් ඔයාලට ගොඩක් අයිටම්ස් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. නත්තල් වලට වෙනම අයිටම්ස් මේකේ ගොඩක්ම අඩුවට තියෙනවා. ඉතින් මෙන්න මෙතන මේ මං කලින් කිව්ව එක 599 එක මේකේ 499ට තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේකත් ගේමින් මවුස් එකක්. මං හිතන්නේ මේක මේ ගන්න වෙන කොහෙන්වත් හම්බෙයි කියලා. අපි පොඩ්ඩක් බලමු මේකට ගිහිල්ලා මෙන්න මේ විදිහට 499 ගයිස් මේක ෆ්‍රී ෂිපින් දීලා බලමු අපි මෙන්න මේ විදිහට. පොඩ්ඩක් අපි buy now කියන එක ටච් කරලා බලමු. මේක ෆ්‍රී ෂිපින් ද කියලා ලොග් වෙන්න එනවා. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම ඔයාලට වෙන එකට ලොග් වුණා. හැබැයි මේක ෆ්‍රී ෂිපින් නෙමෙයි. මේකට රුපියල් 713ක් වුණ එක රුපියල් 219ක් විතර මේකට අපිට ෂිපින් කොස්ට් එකකුත් හම් වෙනවා. මෙතන ෆ්‍රී ෂිපින් කියලා තිබ්බට එතන ෆ්‍රී ෂිපින්ම නෙවෙයි අතර. ඉතින් අපි බැක් වෙලා බලමු ෆ්‍රී ෂිපින් තියෙන අයිටම්ස් තියෙනවද කියලා මේකේ. ඉතින් මෙන්න මේ විදිහට ආයෙත් හොට් ඩීල්ස් කියන එකට මම එනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ආයෙ උඩට ස්ක්‍රෝල් කරගෙන යන්න පුළුවන්. මෙතන ෆ්‍රී ෂිපින් කියලා තිබ්බට ෆ්‍රී ෂිපින් එකට හම්බෙලා නැහැ. මං හිතන්නේ රුපියල් 1000ට වැඩි අයිටම් එකක් ගත්තොත් තමයි ෆ්‍රී ෂිපින් හම්බෙන්නේ. ඉතින් ඔයාලට වෙනවා රුපියල් 1000ට වැඩි අයිටම් එකක් ගන්න ඕනි ෆ්‍රී ෂිපින් හම්බෙන්න. හැබැයි ඒකත් අවුලක් නැහැ. ඒකත් ලාභයි. ඉතින් ඔයාලට වෙන මෙන්න මෙතන මේක එහෙම රුපියල් 745යි. මේකට නම් මේ ගානටනම් ගොඩක්ම වටිනවා ඒක. කඩේ වල නෝමල් ෂොප් එකකින් ගන්නව නම් කොහොමත් ඒක 1800ක් විතර වෙනවා. මම මේ ළඟදී හොබ 1800ක් විතර වෙනවා. ඉතින් ඔයාලට මෙහෙම තමයි අයිටම්ස් බලා ගන්න පුළුවන්. දරාස් එකේ නම් මෙන්න මේ ජිංගල් සේල් කියන එක තමයි දීලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට කාඩ් වලින් පේ කරනවා නම් තවත් 15ක් ඕෆ් කරගන්න පුළුවන් කියලා මෙයාලා කියලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන මේ කොකෝ එකෙන් පේ කරද්දි ඔයාලට 15ක් මේකේ ඔෆර් එකක් ගන්න පුළුවන්. එහෙනම් මේක තමයි දරාස් එකේ තියෙන සේල් එක. 11 වගේ ගොඩක් ලොකු සේල් එකක් නෙවෙයි ගයිස් මේක. එහෙනම් අපි බලමු අලි එක්ස්ප්‍රස් එකේ කොහොමද කියලා. ඉතින් මං අලි එක්ස්ප්‍රස් එකට මෙන්න මේ විදිහට යනවා. ඉතින් ඔයාලට පේනවා ශ්‍රී ලංකාව තමයි මම දාන් ඉන්නේ. ඉතින් අපි දැන් බලමු අලි එක්ස්ප්‍රස් එකේ නත්තල් වලට මොනවද දීලා තියෙන්නේ කියලා. මම ළඟදී හදාගත්තේ. ඉතින් ඔයාලට පේනවා
මෙන්න මෙතන 343ට එහෙම අයිටම්ස් තියෙනවා. මෙන්න මෙතන 343ට ගොඩක් වටින අයිටම් තියෙනවා. ඔයාලට පේනවා මෙන්න මේ විදිහට මේ කේබල් ඒක නම් කේබල් එකක් මෙන්න මේක රුපියල් 998යි. ඉතින් මේ විදිහට ගොඩක් අයිටම්ස් කලින් වගේම රුපියල් 343 දෙනවා. හැබැයි මේකේ ෆ්‍රී shipping මං හිතන්නේ මේක ඒ කියලා. මම මේ ඔයාලා පොඩ්ඩක් මේ AliExpress එකට SIM එකක් යූස් කරද්දී හස්සිම්ම යස් කරන්න එපා. දැනුත් මම යූස් කරන් ඉන්නේ හස්සිම් එකක්. ඒකින්ද බොහෝ දුරට මම මේ ඕඩර් එකක් දාන්න ගියත් ඒක ක්ලෝස් වෙනවා. මම මොබිටෙල් සිම් එකකින් යූස් කරලා වෙලා මොබිටෙල් සිම් නම් 100%ක්ම ට්‍රස්. ඒ කියන්නේ මගේ නම් එකක්වත් ක්ලෝස් වුන්නේ නැහැ. ඔයාලා කොහොමද දන්නේ? නිකමන මං එක අයිටම් එකකට ගිහිල්ලා බලන්න. මම මේ විදිහට මෙන්න මේ අයිටම් එකට යනවා. ඒ අයිටම් එකට මෙන්න මේ විදිහට ගියාට පස්සේ ටිකක් වෙලා ලෝඩ් වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන අපිට ඕනම් buy now කියන එක දෙන්නත් පුළුවන්. අපි නිකන් buy now කියන එක දීලා බලමු. අපිට මේක කැන්සල් වෙනවද කොහොමද කියලා. ඉතින් මම buy now කියන එක උඩ ටච් කරගත්තා. ලෝඩ් වෙනවා guys. ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙතන අපිට සබ්ටොටල් දෙන 343යි. ඊට පස්සේ අපිට ආය මෙන්න මෙතන තව 300 ගණක් ඇඩලා දෙනවා. shipping ෆී එකට ළඟ ටැක්ස් එක්කුත් තව 300 ගණක් ඇඩලා දෙනවා. දැන් මෙතන මම මේක ප්ලේස් ඕඩර් කරොත් අනිවාර්යෙන් ක්ලෝස් වෙනවා. ඒකින්ද guys මම බැක් වෙන්නම්. ඔයාලට වෙනවා මේකේ කලින් වෙල්කම් ඩියර්ස් අපි 300ට ගෙන්නනවා. දැන් ඒක 3 ගුණයක් කරලා දෙනවා. කියන්නේ ලොකු ගානකින් වැඩි වෙලා තියෙන වලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ටික තමයි AliExpress එකේ AliExpress එකේ ලොකුවට මොනවද දීලා නැහැ guys. ඔයාලට බලා ගන්න පුළුවන් AliExpress එකේ ලොකුවට එහෙම ඔෆර් එකක් දීලා නැහැ. ඉතින් මේක තමයි AliExpress එකේ එහෙම තියෙන්නේ. ඔයාලට රුපියල් 1000ක් දීලා නම් මේක ගෙන්න ගන්න පුළුවන් මොබිල් සිම් එකක් යූස් කරලා. හැබැයි 1000ටත් මේක අයිටම්ස් වටිනවා. කියන්නේ මෙන්න මේ කෝකද මෙන්න මේකේම රුපියල් 10ට වටනවා. මේක 10ට වටනවා. එතකොට තව මෙන්න මේ අයිටම් මෙන්න මේක එහෙම රුපියල් 10ට වටනවනේ. ඒ වගේ ඒවා ගෙන්න ගන්න පුළුවන් 10ට කිසිම පාඩුවක් නැහැ. ඉතින් AliExpress එකෙත් ගොඩක් ලොකුවට මේ පාර නත්තලට මොනවද දීලා නැහැ. ඉතින් අපි යන් Alibaba එකේ බලන්න guys. Alibaba එකේ අරන Alibaba එකෙත් Alibaba එකේ නම් කිසිම වෙනසක් කරලා නැහැ. පොප් වින්ඩෝවක්වත් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි Alibaba එකේ බලා ගන්න තියෙන්නේ. ඔයාලට ඉතින් මේක නම් එක දෙක ගෙන්නන්න වෙන්නේ නැහැ. අඩුම 100ක්වත් ගෙන්නවත් තමයි ඔයාලට පොඩ්ඩක් ගාණ ඉතිරි කරගන්න වෙන්නේ. මම නිකන් අයිටම් එකකට ගිහලා වෙනවා නම් මේකේ තියෙන්නේ 1.22ක් කියලා. ඉතින් මෙන්න මෙතන තියෙනවා 500 යුනිට් ඔහොම කියා තියෙනවා. ඉතින් අපි බලමු මේකේ ස්ටාර්ට් ඕඩර් එක ටච් කරගත්තා. මෙන්න මේ විදිහට අපි දුන්නාම මෙතන වැඩි වෙනවා ඩොලර් 29. එකක් ගෙන්නන්න අපිට ඩොලර්ස් 30ක් ගෙවන්න වෙනවා. ඒ කියන්නේ ඩොලර්ස් 30ක් රුපියල් 9000ක් වගේ ගාණක්. මෙන්න මේ විදිහට පොඩ්ඩක් මේක වැඩි කරලා අපිට අයිටම් 100ක් විතර ගෙන්න ගන්න පුළුවන් නම් තමයි මේකේ අයිටම් වල අපිට ගාණ පොඩ්ඩක් හරි අඩු කරගන්න වෙන්නේ. ඉතින් ඕක තමයි guys අපිට දරාසයෙන් AliExpress එකෙන් Alibaba එකෙන් මේ පාර දීලා තියෙන offers ගොඩක් ලොකු offers නම් දීලා නැහැ. ඉතින් මගේ channel එක subscribe කරගන්න. ඒ වගේම මේ සෑම මාසයේ giveaway එකෙන් දිනපු එකන තමයි මේ ඉන්නේ. මේ වීඩියෝ එක දැක්කොත් අනිවාර්යයෙන් අයිටින් කමෙන්ට් එකක් දාන්න. channel එතකොට තමයි මම item එක ගෙවන්නේ. එහෙනම් channel එක subscribe කරගන්න. ඔයාලත් item ගෙන්නන්න. ඔයාලට සුබ දවසක්.